ඔයාලගේ නිවසේ ඉතා සීමික ඉඩක අර්ථාපල් වවන්නේ කොහොමද කියලා තමයි අද අපි වගා සංග්‍රාමය තුලින් කතා කරන්නේ. මුලින්ම අපි මේ අර්ථාපල් පැල කරගන්න ඕනේ. ඒකට සාමාන්‍යයෙන් බෙඩ් එකක් සකස් කරලා මේ විදියට කොම්පෝස්ට් වැලි දාලා අපිට මේ අල මේ විදියට පැල කරගන්න පුළුවන්. මේ අල සාමාන්‍ය දින කිහිපයක් විතර යද්දි බලලා දැය ගන්න පුළුවන්. මේකේ මුල් ඇදලා තියෙනවා. සාමාන්‍යයෙන් සමහර ගෙවල් වලට ගේන අලවලත් මේ විදියට මුල් ඇදලා තියෙනවා. කුමාරි අපි මේ විදියට සකස් කරගත්ත අල අපි භාජන වල සිටව ගන්න ඉස්සෙල්ලා මේ භාජන සකස් කරගන්න ඕනේ මේ විදියට. මේක ටිකක් ඉඩකඩ තියෙන භාජනයක් ගන්න. මේ යටින් අපි තියෙනවා අඟුරු වලින් හදාගත්ත චාකෝල් හනිකොම් කියන්නේ මේ ඇත්තටම දාන්නේ මේ ෆිල්ටර් වෙන්නේ. එහෙම නැත්නම් වතුර දානකොට ඒ වතුර ෆිල්ටර් වෙලා යනවා. ඒතර විස බී තියෙනවා ඒවත් අයින් වෙලා යනවා. ඊට පස්සේ අපි මේ පස් දාලා අපි තියෙන ගෙදර තියෙන කිචන් වේස්ට් එමය දාලා අපිට ට්‍රයිකෝඩර්මා මේ විදිහට දා ගන්න ඕනේ. පස් මිශ්‍රණය අපි ගන්නේ සාමාන්‍ය පස් එතකොට කොම්පෝස්ට් 10ක් ඒව එකතු කරලා හදාගත්ත මිශ්‍රණය. බලන්න මේ විදිහට දින 7ක් විතර යද්දි පැල මේ විදිහට පැලවෙනවා. සාමාන්‍ය දින 14ක් විතර යද්දි ඔයාලට මේ විදිහට පොළ ඇවිල්ලා තියෙන දෙයක් ගන්න පුළුවන්. මේ දිනවල රස්නින්ද අපි මේ වැසුම් කරන්න ඕනේ. මොකද පැල වලට තෙතමනිය තියෙන්න ඕනේ. ඒකට පිදුරු වගේ පරණඩල් වගේ දේවල් මේ විදිහට දාලා තෙතමනිය පවත් ගන්න පුළුවන්. පොහොර වශයෙන් ඇත්තටම මේකට දාන්නේ කුකුල් පොහොර තමයි වඩා හොඳ. එතකොට මේක ගස මේ විදිහට වර්ධනය වෙනවා. සාමාන්‍ය දින 26ක් 35ක් විතර වෙද්දි මේ විදිහට වර්ධනය වෙලා දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දින 45ක් විතර වෙද්දි මේ පැල වලට ආධාරකයක් දැම්මොත් හොඳයි මේ විදිහට. ඊළඟට අපි කුකුල් පොහොර මේකට එකතු කරගන්නවා. අපි සාමාන්‍යයෙන් දින 85ක් 90ක් විතර වෙද්දි මේ අල වල අස්වැන්න ගන්න පුළුවන්. මේ බලන්න හොඳ අස්වැන්නක් ලැබෙනවා. අපි මේකට කියන්නේ අල බහිනවා කියලා. ඒ කියන්නේ පල්ලෙහාට මේකේ අල හොඳට වර්ධනය වෙනවා. හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. එන්න එකතු වෙන්න අත්වැල් බැඳගන්න දේශයේ මතු දින්න සරුසාර කරන්න වගා සංග්‍රාමයයි මේ අපේ අභිමානයයි කිරිලිය වැහි පොදින් මුළු ලොවම දින